වටපිටාවට ගැලපෙන විදිහට වැඩ ටික කියන්නේ තමන්ගේ වටපිටාව වෙනස් කරන්න උත්සාහ කරන්න තමන්ගේ යාළුවෝ සෙට් එක වෙනස් කරලා මේ වැඩේ කරව ගන්න උත්සාහ කරන්න. ඉතින් කරන්නම දෙයක් නැත්තම් පොඩ්ඩක් තමන්ට පොඩ්ඩක් තනියෙන් හරි වැඩේ කරන්න වෙනවා. හරිද? මම මේ කියන්නේ සෙට් එකක් ඉන්න එක වැරදි කියලා නෙවෙයි. මමත් ෆස්ට් අයි එකේ මම ෆස්ට් අයි කැම්පස් ගියේ. ඒතකොට මම සෙට් එකක් එක්ක හිටියේ. හැබැයි ඒ සෙට් එකේ වයිබ් එක හොඳයි. ඒ කියන්නේ උන් වැඩ කරන්න ඕනේ උන් ටිකක් පන්තියක් කට් කරන්න පේපරයක් නොලියා ඉන්න නෙමෙයි උන් උත්සාහ කරන්නේ. උන් උත්සාහ කරන පේපරයක් ලියන්න. අවුලක් නැහැ. දැන් ඔයාට 7 වෙද්දි එහා පැත්තකට 30ක් විතර තියෙනවා නම් ඔන්න අවුලක් එනවනේ පොඩි. පොඩි එකක් එනවනේ. ඒ නිසා ග්‍රෝ වෙන්න හිතෙන්නෙම වටේ පිටේ හොඳ නම් විතරයි ඈ. Tamanට අර වර්ධනයක් වෙන්න හිතෙන්නෙම වටේ පිටේ හොඳ නම් විතරයි. අපි වැඩ ටික කරගෙන යන් රිසල්ට්ස් උත් එයිනේ ඊට දවසකින් නේද? කොහොම හරි මේ ඔය රිසල්ට් එන වෙලාවට මොනවා හරි රිසල්ට් එකක් එයි. ඒ වෙලාව වෙනකොට ඔයාට ඒ රිසල්ට් එන මොහොත වෙද්දී ඔයාට ඔයාගෙන සතුටු වෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා මේ මාස දෙක තුන වැඩ කරලා රිසල්ට් එන මොහොත වෙද්දී ඔයා දන්නවා නම් මේ එන්නේ ඔයාට නෙමෙයි ඔයා මේ වර්තමාන ඔයාට නෙමෙයි රිසල්ට් එක එන්නේ කියලා තේරෙන තරමට ඔයා වෙනසක් කරලා තිබ්බොත් එහෙම රිසල්ට් එක අවුල් වුණත් ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ෂයි එකේ ඔයා ලොකු ගැම්මකින් වැඩේ පටන් අරන් තියෙනවා. හැබැයි ඔයා රිසල්ට් එක එන මොහොත වෙද්දී තව ටික දවසක් යයිනේ. මේ දැම්ම මේන එකක් නැහැ. ඕක. එතකොට මේ ඒ රිසල්ට් එක එන මොහොත වෙද්දී ඔයාට රීකෝල් පේපර් වල දිගට බලංගුණු ටිකක් තියෙනවා නම් ටිකක් කියන්නේ ටිකක් සාමාන්‍යයෙන් වැඩේ ටිකක් දැන් තේරෙනවා ඔයාටම තේරෙනවානේ කලින් ගණන් හැදුන්නේ නැහැ දැන් හැදෙනවා කලින් පාස් පේපර්ස් වැඩි කරලා තිබුණේ නැහැ දැන් පාස් පේපර්ස් ප්‍රශ්න සෑහෙන්න කරලා තියෙනවා විවරණ පොතෙන් මාර්ගෙන් කොහොම හරි කරලා තියෙන්නේ අන්න එහෙම වෙන තත්ත්වෙටපත් කරන්න ඒ කියන්නේ රිසල්ට් එක මොකක් වුණත් අදාළ නැහැ මොකද ඔයා වෙන ෂයි එකක් පටන් අරන් තියෙනවා නම් තියෙන හින්දා රිසල්ට් එක මොකක් වුණත් අදාළ නැහැ හැබැයි ඒ රිසල්ට් එක එනකොට සතුටුදායක තත්ත්වෙ ඉන්න ඒ වගේම ෆ්‍රෙෂ් අයි ළමයි රිවිෂන් ළමයි එක්ක කියන්නේ ෆ්‍රෙෂ් අයි ළමයිනුත් ඉන්නවා රිවිෂන් පන්ති වල ඉතින් ෆ්‍රෙෂ් අයි ළමයින්ටත් හොඳ අත්දැකීමක් ඒ අර ඒ රිසල්ට් එන කාලයක් කියන එක. මොකද ඔයාලට ඇත්තටම රිසල්ට් එන්නේ නැතුවම ඔයාලට ඒ අත්දැකීම තියෙනවා. මොකද වටේ පිටේ කට්ටිය රිසල්ට් එනවා. ඒ නිසා මේ ඒක වෙනම කතන්දරයක්. සමහරලාට ෆ්‍රෙෂ් අයි එකේ කොච්චර කිව්වත් හැදෙන්නේ නැති එක සමහරට ඒ එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඔය ෆ්‍රෙෂ් අයි එකේ ඇත්තට සමහරලාට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ නේ. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඔහොම නෙමේ පෞද්ගලිකව කතා කරලා කිව්වත් කෝල් එකක් දීලා කිව්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ පොඩ්ඩක් ඔය ෆ්‍රෙෂ් අයි ළමයින්ට ඕක තේරෙන්නේ නැති වෙන්න සමහරලාට ෆ්‍රෙෂ් අයි ළමයින්ට හරි ඒකේ තේරෙන්නේ නැති කණ්ඩායම් වලට තේරෙන්නේ නැති වෙන ප්‍රධානම හේතුව වටපිටාව. ප්‍රධානම හේතුව වටපිටාව. ඒ කියන්නේ වටපිටාවේ ඉන්නෙත් ඒක හැම වෙලාවෙම එහෙම හිතන්න නැතුව අර වැඩි ඉගෙන ගන්න ඕනේ නැහැ නිකන් වැඩි උනන්දුවක් නැහැ වැඩක් කරන්න ඕනේ නැහැ හෝම්වර්ක් එකක් ඕනේ නැහැ උදේ පෙන්න ඕනේ නැහැ රීකෝල් පේපර් එක පැත්තකින් තියලා ඉම්මු වගේ සීන් එකේ ඉන්න සෙට් එකක් නම් ඒ වයිබ් එක තමයි අපෙත් යන්නේ. ඒක වයිබ් එකක් කියන්නේ අපි ඇඟ ඇතුළෙත් ඒකම තමයි තියන්නේ. ගැලවිල්ලක් නැත ඉතින් ඈ. ඒකනේ අර සමහරලාට ෆස්ට් ෂයි ළමයි අර සමහරලාට ඔය තර්ඩ් ෂයි ළමයි බලන්න මම ඔන්න දැන් පන්තියේ තර්ඩ් ෂයි ළමයි අතෝසන්න ගියොත් එimhe තර්ඩ් ෂයි ළමයි ගොඩක් වෙලාවට ඉන්නේ තනින් තන. සෙට් නැහැ. තර්ඩ් ෂයි ළමයින්ට එimhe නිශ්චිත සෙට් එකක් නැහැ. මොකද ඒගොල්ලෝ පාඩම් ඉගෙනගෙන පරිණත වෙලා තියෙන්නේ. ඒගොල්ලන් එහෙම විශේෂයෙන් සෙට් එකක් නැහැ ඉතින් ඒගොල්ලෝ ඇත්තටම කරන්නේ තනියෙන් වැඩ කරන එක. මම මේ කියන්නේ සෙට් එකක් ඉන්න එක වැරදි කියලා නෙවෙයි. මමත් ෆස්ට් අයි එකේ මම ෆස්ට් අයි කැම්පස් ගියේ. ඒතකොට මම සෙට් එකක් එක්ක හිටියේ. හැබැයි ඒ සෙට් එකේ වයිබ් එක හොඳයි. ඒ කියන්නේ උන් වැඩ කරන්න ඕනේ උන් ටිකක් පන්තියක් කට් කරන්න පේපරයක් නොලියා ඉන්න නෙමෙයි උන් උත්සාහ කරන්නේ. උන් උත්සාහ කරන පේපරයක් ලියන්න. ලියන්න නැති එකවත් අරගෙන යන්න. ඒ නිසා පොඩ්ඩක් හොඳ වයිබ් එකක් එක්ක සෙට් වෙන්න වෙන කියන්නේ සෙට් එක මාරු කරන්න නෙමෙයි කියන්නේ පුළුවන් තරම් ඇතුලේ උන් ටිකම වෙනස් කරගෙන ඉතින් ගේමක් ගහමු. වටේ පිටේ උන් ටිකවත් ගොඩ දාගෙන යන්න. මොකද ඒක මත සමහරලාට දැන් ලකුණු අඩු වෙන එක එහෙම හරීම සාධාරණීකරණය වෙනවා. මට 7යි. උට 5යිනේ. ඌට 4යි. අවුලක් නැහැ. දැන් ඔයාට 7 වෙද්දි එහා පැත්තකට 30ක් විතර තියෙනවා නම් ඔන්න අවුලක් එනවනේ පොඩි. පොඩි එකක් එනවනේ. ඒ නිසා ග්‍රෝ වෙන්න හිතෙන්නෙම වටේ පිටේ හොඳ නම් විතරයි ඈ. Tamanට අර වර්ධනයක් වෙන්න හිතෙන්නෙම වටේ පිටේ හොඳ නම් විතරයි. එහෙම එකක් තියෙනවා. දැන් ඔය බලන්නකෝ ඔය සමහර පැතිවල ඒ දුෂ්කර
මේ ගම්මානවල එහෙම දැන් දුෂ්කර ගම්මානවලට වඩා කොළඹ වගේ පැතිවල ඔය තියෙනවනේ කොළඹ විතරක් නෙමෙයි එක එක පැතිවල තියෙනවා ඔය දැන් සාමාන්‍යයෙන් ඔය මුඩුක්කු තියෙන. ඒ මිනිසුන්ට සමහරලාට සල්ලි හම්බ කරන්න ඉදි තියෙනවා. සල්ලි තියෙනවා. හැබැයි ග්‍රෝ වෙන්න කැමති නැහැ. කියන්නේ ඒගොල්ලෝ කැමති නැහැ මොකද වටේ පිටේ සෙට් එක ඉන්න ජීවන රටාවෙමයි උන් ඉන්න කැමති. අර ග්‍රෝ වෙන්න වැඩි කැමැත්තක් නැහැ. වර්ධනය වෙන්න වැඩි කැමැත්තක් නැහැ. ඔය නුවරඑළිය පැත්තේ එහෙම ඔය සමහරලාට එනව නේද තේදලු කඩන්න අර එහෙම අපේ තියෙන වතු සුද්ධ කරන්න අර මේවා කරන්න සමහරලාට නුවරඑළිය පැත්තෙන් එහෙම අපි ඔය ඒ වතු දෙමළ කට්ටිය එහෙම එන්නේ. ඔයාලා කිව්වට විශ්වාස කරන්නේ නැහැ. ඔයාලගෙට වඩා ඒගොල්ලන්ට සල්ලි තියෙනවා. ඒක මාර කතන්දරයක්. දැන් ඔය එනවනේ කුලී වැඩ කරන්න සමහරලාට ඔයාලට වඩා සල්ලි දෙන හේතුව ඒගොල්ලෝ ඉස්සර රජයේ වතු වල වැඩ කරලා තියෙන. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආච්චිලා. එයාලා නෙමෙයි එයාලගේ අම්මලාත් නෙමෙයි එයාලගේ ආච්චිලා. රජයේ වතු වල වැඩ කරලා තියෙන. ඒ රජයේ වතු වල ඒ ආච්චිලා වැඩ කළා ඊට පස්සේ අම්මලා තාත්තලාත් රජයේ වතු වල වැඩ කරලා තියෙනවා. ඒ මුළු අවුරුදු 50 ගානක කාලයක් පුරාවට රජයෙන් ඒගොල්ලන්ට EPF ETF ගෙවලා නැහැ. EPF ETF කියලා එකක් තියෙනවනේ. සේවක අර්ථ සාධක කරමුදල් කියලා. ඒ ටික ඔක්කොම මෙන්න මේ පහුගිය කාලේ අන්න ආච්චිලගේ අම්මලගේ ඔක්කොම ETF මෙන්න වර්තමාන පවුල් වලට ළඟදි ගෙව්වා. සාමාන්‍යයෙන් ඇවරේජ් ලක්ෂ 70ක් 80ක් හම්බුණා එක මිනිස්සෙට. හරිද? දැන් කාට සල්ලි තියෙන්නේ ඔයාටද කුලී වැඩ කරන්න මක්සයට? ඒ මිනිසුන්ට එහෙම සල්ලි තියෙනවා. හරිද? ඒ වුණාට ඒ මිනිස්සු ග්‍රෝ වෙන්නේ නැහැ. ඒ සල්ලි තියාගෙන ඉන්නවා. ඒ සල්ලි තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ මිනිස්සු ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ මොකුත් නැහැ. ඒ ටික තියාගෙන තව වැඩ කරනවා. ඒගොල්ලන්ගේ ජීවන රටාවෙන් වෙනස් කරන්න කැමති නැහැ. දැන් අපි වගේ දැන් ලංකාවේ මිනිස්සුන්ට ඒ කියන්නේ සිංහලයි වගේ හම්බුනොත් එහෙම ලක්ෂ 70ක් විතර ඌ 65ක විතර වාහනයක් ගන්නවානේ. හරිද? දැන් අරගොල්ලෝ එහෙම කරන්නේත් නැහැ. ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ මේ 70 තියාගෙන වැඩ කරනවා. වැඩ කරනවා. අවශ්‍ය වෙන ඒ ගොඩක් අය රත්තරන් බඩු ගන්නවා. හරිද? සාමාන්‍යයෙන් නිකන් ඇහුවොත් රත්තරන් කිලෝ එකක් තියනවා ගෙදර සාමාන්‍යයෙන්. රත්තරන් කිලෝ එකක් ගොඩක් වෙලාට තියනවා ඒ වගේ කට්ටිය. ඒ නිසා මේ ඒ කියන්නේ ඒ වටපිට දැන් ඒ වටපිටාවත් එක්ක තීරණය වෙන විදිය හරිද? ඒ ඉන්නේ ඒ ගෙවල් වලමයි. ඒ ඉන්නේ. ඒතර මම මේ කියන්නේ මිනිස්සු අර මාළුව හැදෙන්නේ ටැංකිය ගානට කියලා සීන් එකක් තියෙනවානේ. ඒ නිසා වටපිටාව හරි වැදගත්. ඔයාගේ මාළුව හැදෙන්නේ ටැංකිය ගානට කියලා කතන්දරයක් තියෙනවා. ඒ නිසා මේ පොඩි ටැංකියක් ඇතුලේ ලොකු ප්‍රභේදයක මාරුවෙක් දාලා තිබ්බ තු වැඩි ලොකු වෙන්නේ නැහැ. උ ටැංකියට ගලපෙන විදිහට තමයි හරියන්නේ. ඒ නිසා මේ ඒක ඇත්ත කතන්දරයක්. ඒ නිසා කියන්නේ ප්‍රධානතම හේතුව සමහරට වටපිටාව වෙන්න පුළුවන්. වටපිටාවට ගැලපෙන විදිහට වැඩ ටික කියන්නේ තමන්ගේ වටපිටාව වෙනස් කරන්න උත්සාහ කරන්න තමන්ගේ යාළුවෝ සෙට් එක වෙනස් කරලා මේ වැඩේ කරව ගන්න උත්සාහ කරන්න. ඉතින් කියන් කරන්නම දෙයක් නැත්තම් පොඩ්ඩක් තමන්ට පොඩ්ඩක් තනියෙන් හරි වැඩේ කරන්න වෙනවා. හරිද? ඒ නිසා පොඩ්ඩක් හිතන්න මේක ගැන මම මේ කියන එක ගැන. ඒකයි ගොඩක් වෙලාවට ඔය ළමයි සමහරලාට ෆස්ට් අයි එකේ සෙකන්ඩ් අයි එකේ කරපු ෆස්ට් අයි එකේ කරපු නැති ෆස්ට් අයි එකේ කරපු නැති වැඩ ගොඩක් කරලා සෙකන්ඩ් එකේ තර්ඩ් එකේ ළමයි ඉංජිනේරින් මෙඩිසින් යන තව හේතුවක් තමයි ඕක. මොකද ඒතොර ඒගොල්ලන්ට ඒක තේරිලා පොඩ තනියෙන් වැඩ කරන්නේ. දැන් මෙතන තර්ඩ් සයි ළමයි අත උස්සන්න කිව්වොත් සමහර ටිකක් විහිදිලා ඉන්න ඕනේ තර්ඩ් සයි ළමයි. ටිකක් ළඟම නෙමෙයි සෙට් නැහැ. මෙතන ෆස්ට් සයි ළමයි අත උස්සන්න කිව්වොත් එක කණ්ඩායමක් ඉන්නේ. ඒක හැටි කරන්න දෙයක් නැහැ. මං කියන්නේ කණ්ඩායමක් හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පෞද්ගලිකව වැඩ කරන්න. තනියෙන් වැඩ කරන්න. අනිත් එකවත් ගොඩ දාන්න. අනිත් එකට තරගයක් දෙන්න එපා. ගොඩ දාන්න හැබැයි සෙට් එක පිටින් වැටෙන්න එපා. හරි? හරි වැදගත්.